ආයිබෝවන් ප්‍රාර්ථනා කරනවා වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා ඔයාලා හැමෝටම අද ඔයාලට අරගෙන ආවේ අරාබි රෙසිපි එකක් තමයි මස් අඹරපු මස් වලින් සෝස් එක හදාගන්න හැටි පාස්ටා වලට එහෙම නැතිනම් මකරෝනි වලට මෙන්න මේ විදියට තමයි ඉස්සර නම් මම මේ සුදු පාට සිල්වර් භාජනේ තෙල් ටිකක් වේලස්සනම එකතු කරලා ඊට පස්සේ තමයි ලිප උඩින් තියන්නේ. ඊට පස්සේ තෙල් හැන්දක් විතර තමයි එකතු කරගන්නේ. තෙල් මේස හැන්දක් විතර කුකින් ඔයිල්. ඊට පස්සේ ලුණු ගෙඩියක් කුඩාවට කපා ගන්න ඕනේ. කපාගෙන මේ විදියට හොඳටම අඩු ගින්දරේ ටිකක් කියන්නේ බුරුල් වෙන කාණට කර වෙන්නේ නැතුව චුට්ටක් බැද ගන්න ඕනේ. ඊට පස්සේ මේක එකතු කරගන්නේ තක්කාලි ගෙඩි දෙකක් කුඩාවට අතරස් කොටු කපාගෙන ඒකත් දැන් මම මේ විදිහට එකතු කරගෙන විනාඩියක් විතර බැද ගන්නවා. කළු පාට වෙන්නේ නැති වෙන්න ටිකක් පාට පොඩ්ඩක් වෙනස් වෙන්න විතරක් මේක බැද ගන්න. ඊට පස්සේ මස් ග්‍රෑම්ස් 500ක් එකතු කරගෙන තියෙනවා. ඉතින් මස් ටික ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා. මස් එකතු කරගන්නකොට රසය අනුව දුනිසා ගම්මිරිස් ටික එකතු කරගන්නවා. ඒ වගේම මේකට ඔරිගානෝ ටිකක් තියෙනවා නම් ඔයාලා එකතු කරගන්න නැතත් ප්‍රශ්නයක් නැහැ. වෙන 3-5 වර්ග මුකුත් එකතු කරන්නේ නැහැ එච්චරයි. ඊට පස්සේ මේ තියෙන්නේ තක්කාලි සෝස් එක. ඒකෙනුත් කෝප්පයක් එකතු කරගන්නවා. ඉතින් මේ තක්කාලි සෝස් එක ඔයාලගේ කලර් එක එන්න ඕන ප්‍රමාණයට එකතු කරගන්න අඩු වැඩි කරගන්න පුළුවන්. ඔයාලා කැමති ප්‍රමාණයකට. ඊට පස්සේ මේ වගේ විනාඩි 2ක් 3ක් විතර ඒ ටික උයා ගන්න ඕනේ. ඊට පස්සේ වතුර කෝප්ප භාගයක් එකතු කරගෙන හොඳින් කලවම් කරලා අඩු ගින්දරේ වහලා තියාගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි මේක විනාඩි 8ක් විතර උයාගෙන පාස්ටා ටික එහෙම නැත්නම් මැකරෝනි වර්ග එකතු කරගන්නේ. ඉතින් මේ එකතු කරගන්නේ වතුර කෝප්ප භාගේ. දැන් මේක හොඳින් කලවම් කරගන්නවා. කලවම් කරගෙන තමයි වහලා තියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඕනම පාස්ටා වර්ගයක් එහෙම නැත්නම් මකරෝනි වර්ගයක් ස්පැගේටි වර්ග ඕනම දෙයක් මේ පාස්ටා සෝස් එකෙන් හදාගන්න එකතු කරගෙන රස බලන්න පුළුවන්. වීඩියෝ එක අතර වාරේ මතක් කරනවා ඔයාලා තවමත් මාලි ඩිසිල්ලා කියන මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න ළඟින් තියෙන notification bell එකත් all දාලා තියාගන්න. එතකොට තමයි මම වීඩියෝ එකක් upload කරපු සැනින් ඔයාලට notification ළඟා වෙන්නේ. ඉතින් එහෙනම් මෙන්න මේ විදිහට තමයි මස් වලට ඕනම රටක ඉන්න කෙනෙකුට සෝස් එක හදාගන්න පුළුවන්. මේක අරාබි recipe එකක්. ඉතින් ලංකාවේ හදනවා නම් මිරිස් සේම ටිකක් එකතු කරලා හදාගන්න පුළුවන් ඔයාලට 3-5 වර්ග. මොකද ලංකාවේ අයගේ රසය වෙනස්. මෙන්න මේ විදිහට තමයි අවසානයේ දකින්න ලැබෙන්නේ. හරිම ලස්සන කලර් එකකින් තියෙනවා. රැඳි සිටියට ගොඩක් ස්තුතියි. ගිහින් ඉන්න කමෙන්ට් තාත් රසකර වීඩියෝ එකකින්. Thank you for watching my video. God bless all my friends. See you next video. Bye bye.